හායි කොහොමද ඉතින් ඔයාලට? අද මම අරගෙන ආවා ස්පෙෂල් ව්ලොග් එකක්. ඔයාලා දන්නවද? අදට මගේ ස්මෝල් බිස්නස් එක පටන් අරන් අවුරුද්දක් වෙනවා. 2025 මාර්තු 30 තමයි මගේ ෆස්ට් ඕඩර් එක ආවේ. එදා ඉඳලා අද වෙනකල් මගේ ජර්නි එක පුංචි වීඩියෝ එකකින් අරගෙන ආවා. ස්කිප් නොකර බලන්න හොඳේ. මුලින්ම පටන් ගන්නකොට මගේ අතේ තිබුණේ රුපියල් 2000ක් වගේ පොඩි මුදලක්. ඉතින් මම මුලින්ම කළේ මේ රුපියල් 2000න් හෑන්ඩ් ෆ්‍රී අරගෙන ඒ හෑන්ඩ් ෆ්‍රී ටික ආයෙ සෙල් කළා අපේ කැම්පස් එකේ හොස්ටල් එකේ. එතකොට මම 3rd year වගේ හිටියේ. ඔහොම කරගෙන යනකොට පළවෙනි පාර රුපියල් 2000ෙම හෑන්ඩ් ෆ්‍රී අරගෙන ගියා සෙල් කරන්න. ඉතින් මේ සේරම ටික විකුණලා ඉවර කළා. ඉතින් මටත් එන හැපි. ඊට පස්සේ මම ගෙදර ආයිට කිව්වා මේ ටික සේරම සෙල් වෙලා ඉවරයි. මට තව ටිකක් එවන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ගෙදර මට ඉන්නේ අම්මයි තාත්තයි අයියයි. ඉතින් අයියා ඊළඟ දවසේම ගිහිල්ලා තව ටිකක් අරගෙන මට කුරියර් කරලා තිබුණා. ඉතින් ඔය විදියට පටන් ගත්ත මගේ පුංචි ව්‍යාපාරය අද වෙනකොට අවුරුද්දක් සම්පූර්ණ වෙලා තියෙනවා. මට මුලින්ම ආවේ ඕඩර්ස් 3යි. ඉතින් මම මේ ඕඩර්ස් 3 ඩිලිවරි කරන්න කුරියර් එකක් හොය හැම තැනම ඇවිද්දා. අන්තිමට මට පෝස්ට් ඔෆිස් ඔප්ෂන් එක තමයි හම්බ වුණේ. දැන් නම් පෝස්ට් ඔෆිස් එකයි කුරියර් එකයි දෙකෙන්ම ඩිලිවරි කරනවා. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ෂයින් එක්ස්ප්‍රස් මගේ ඩිලිවරි සර්විස් එකත් එයාලත් මේ අවුරුද්දට මට හොඳ සර්විස් එකක් ලබලා දුන්නා. මම මුලින්ම නැහුවේ මෙන්න මේ විදිහේ එයාපෝට් ක්ලිප්ස්. මම මුලින්ම කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්න ළමයින්ට තමයි අයිටම් සෙල් කළේ. ඊට පස්සේ දන්නේම නැතුව ෆයිනල් ඉයර් එකක් ආවා. ෆයිනල් ඉයර් එකෙන් පස්සේ අපි රිසර්ච් වලට ගියා, ඉන්ටර්න්ෂිප් ගියා. ඊට පස්සේ කැම්පස් එකේ රැඳුන්නේ නැහැනේ. ඒ හින්දා මගේ ස්මෝල් බිස්නස් එකත් එහෙම් පිටින්ම නැවතුණා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඉන්නකොට මට කල්පනා වුණා ආයෙත් මම මොනවා හරි කරන්න ඕනේ නේද කියලා. ප්‍රයිවට් ජොබ් වලට ඇප්ලයි කළා. ඒ ඇප්ලයි කළත් අර ගොඩක් ඒ වගේ ගන්නෙ නැහැ කැම්පස් අයව. මොකද අර අපි මාස 6න් 7 යනවා කියලා තමයි එයාලා කියන්නේ. එතකොට අපිව ට්‍රේනින් කරලා අරගෙන එයාලට අපරාධ නිසා ගොඩක් ප්‍රයිවට් තැන් වලින් ගත්තේ නැහැ. ඉන්ටර්විව් ගොඩකට ගියා. ඒ හැම ඉන්ටර්විව් එකෙම රිජෙක්ට් වුණා අර හේතුව හින්දා. ඊට පස්සේ මම කල්පනා කළා මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා. මට මතක් වුණා අර කලින් නවත්තපු වැඩේ ආයෙ මම පටන් ගන්න ඕනේ කියලා. ඒත් ඒ පටන් ගන්න මට ෆිසිකල් ස්ටෝර් එකක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ මට කල්පනා වුණා මේකට හොඳම විදිය ඔන්ලයින් සෙල් කරන එක කියලා. ඊට පස්සේ විදියට FB page එක පටන් ගත්තා. FB page එක පටන් අරගෙන මාසයක් විතර ওই විදියට කන්ටිනියු කරන් ගියා. මුලින්ම මම දැම්මේ පමු ෆැෂන් කියන. ඊට පස්සේ පමු ෆැෂන් කියන නම වෙනස් කරලා ග්ලැමි කියන නම තමයි දැම්මේ. මේ බිස්නස් එක පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකල් මගෙන් එක ඕඩර් එකක් හරි දාපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මට මතකයි මගේ පළවෙනි ඕඩර් එක දැම්මේ පුංචි නංගි කෙනෙක්. ඒ නංගිගේ ඕඩර් එක ආපු දවසේ මම ගොඩාක් සතුටු වුණා. මේක පුංචි ආරම්භයක් විතරයි. ඒත් මුකුත්ම නොකර ඉන්නවට වඩා මේ වගේ පොඩි හරි උත්සාහයක් ගන්න එක හරිම වැදගත් කියලයි මට නම් හිතෙන්නේ. මම මේ වීඩියෝ එක දැම්මෙත් මම වගේ ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට පොඩි හරි මොටිවේෂන් එකක් වෙන්න කියලා හිතාගෙන. මහන්සිය, කඳුළු, කැපකිරීම මැද්දේ තමයි මේ ලෝකේ සුන්දර දේවල් බිහි වෙන්නේ. ඉතින් ඔයා දිනනකල් ඔයාගේ ගමන නවත්තන්න එපා.